මේ තනිකර ජීවිතේට තිත තියන්න නම් මේ මියුසිකල් එක බාන්න මේ අඬ ඕනේ මචං. දැන් උඹට මියුසිකල් එක බාන්නට සල්ලි තියෙනවද? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උඹලා හැමදාම පොයියනේ බං. යාර කිවන් ගන්නේ බං යන්නේ. කතා කර. තිවා අම්මට සිරි මොකද දෙන්න සාකච්ඡාව අද සෝයකම බලන්න වගේනේ වාඩි යන්නත් ඕනේ සෝයි. ඇයි මුකෝ අවුල ධෝනි කේස් වගේ නේද කුණු හරපනේ කතා කරන්නේ මොන ධෝනියෙක්ද බං? ධෝනිය හොයාගන්න යන්න තමයි මේ කල්පනා කරන්නේ. ධෝනි නෙමෙයි බං කේස් එක. සල්ලි තමයි කේස් එක. දැන් උඹ උතන බොරුවට උඩ බැන්නට උඹට යන්න අතේ සල්ලි තියනවද කියහන්කෝ. එහෙම කිව්වට ඉතින් මං අතේ සල්ලි නෑ. මේ උඹලා දෙන්න දැකලා උඹලා දෙන්නට ජොයින්ට් වෙන්න තමයි මේ යන්න ගමන් තමයි උඹලා දෙන්න කතා කරේ. ඒක යාවේ අවුල්ද? නැද්දකින් විතර අතේ සතේ නෑ. උන්වන්ට මොකද ප්‍රූෆ් බලහන්. ඒකනේ බං දෙන්න පුළුවන් මුට. අරුන් ටිකක් දෙනවා. අයින් කයින් अरे क्या भाई अभी समझ ना සංගීතය බලන්නත් ඕන. ඒ පොඩි කේස් එකක් තියෙනවා. අපි එකෙක් ගාව සතමක් කරේ නැහැ කියහන්කෝ. නෑ හරි උඹලා ගාව දැන් සල්ලි නෑනේ. එහෙනම් අපි ගියා. කරේ යන්න. අඩෝ මේ අපි අද සල්ලි නෑකෝ විතරයි උඹලා උඹ අපිව හල්ලා යන එක හරිද බං? බලහන්කෝ. අඩෝ අපි උඹලට ඕම කරලා නෑ. ඌවා මෙතන තියනවා මෙතන. දැන් උඹලා කොහෙද යන්නේ? ඒකනේ. කොහෙද යන්නේ? යන්නේ ගෙදර. දැන් උඹලා ඒක සංගීත බාණ්ඩ යන්නේ නැද්ද? මොනවද බං අරුවර කියවන්නේ? ඌ කියන කිසිම මොකක් තේරෙන්නේ නැහැ නේ බං. ඒකනේ. ඌ කිව්වේ බං සංගීත බාණ්ඩ යන්න අපේ අතේ සල්ලි නෑ කියලා බං. ඒක ඉතින් මු තේරෙන්න කියන්න එපා යකෝ. තේරෙන්න කියන්න උඩ කතා කරන්න පුළුවන් නේ. එහෙනම් තෝ කතා නොකරද බං. හරි දැන් උඹලා තේ සල්ලි නෑනේ. දැන් MK බං දැන් MK කියන්නේ මේ මොකද කරන්න කියලා බං ඇහුවේ. ඒක ඒවන්නම් තේරෙනවා. යවුවොත් නම් සල්ලි තමයි. මොකක්ද? පොල් කඩමුද? පොල් කඩන්න මේ කෑ ගහන්න එපා බලන්න වටපිටි මිනිසුන්ට එනවා. මේ වැඩිනම් මරු. ඒ කවුද ගහට නගින්නේ? මරිෂ මොකද කියන්නේ? මට නම් බෑ. ඒ මොකද? අර මොකක් සිටලා තියන්නේ? දෙකින්. එහෙනම් අඩෝ නෝ බං. තෝමනාලි කියන්නේ. තෝමනාලි නේ බං. දැන් එන අන්නේ වැඩේ. දැන් යමා. මමද බං ගහට නගින්න ඕනේ. තෝ තමයි බල්ලෝ නැත්තම් මම මේ මම ගහට නැග්ගාම අයිතිකාරය ආපුවා උඹලා මාව දාලා දුවනවද බං? ආයි මොනවද ඉතින්? හුරේ රන් එකේ ගෙදර තමයි. පිස්සුද බං මේ උඹ නැගපන් අපි අර යහපැත්තට හැංගිලා ඉන්න. මේ වලල් දියා. මේ මොන ලබ්බක්ද බං? මේ පොල්ලලුන් නෑ. තෝ නැගපන්. අපි යනවා. ධෝනි ඔයාවේ කරපින්ච ටිකක් කඩන්න ඕන මම මේකෙන් කොළ ටිකක් කඩා ගන්නවා. අම්මල පොල් ගෙඩියකට නගින් ගමු බලන්න.
පොලුත් පැහිලා වැටි වැටි යනවා. කඩා ගන්න කෙනෙකුත් නෑ අප්පා. අයියෝ මෙන්න පොල් හරයක් මෙන්න. මහත්තයා අයියෝ මෙහෙන්න මේ පොල් හරයක් ඇවිල්ලා අයියෝ එන්නකෝ. මහත්තයා මෙහෙන්න ඉක්මනට. අප්පත් මෙහෙන්න. මෙන්න පොල් හරක්. අයියාගේ නයා ඉවරද? නයා තාමත් පද පිටින් දන්න මාලි. මාමල සවසට කමෝටේ තියෙන තාප්ප පුරා